අපි අදානාවරණය කරන්නේ තව සුවිශේෂී දේශපාලන කාරණයක් පිළිබඳ තමයි මේ වන විට නැවත වතාවක් රටපුරා වැඩවර්ධන රැල්ලක් නිර්මාණය වෙමින් පේනවා. අපි අද කතා කරන්න යන්නේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කඩු බිරටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පතාක යෝජක වෙන චින්තක බණ්ඩාර මහතා උත්තරුණු වැඩවර්ධනයක් ආරම්භ කිරීමේ සූදානමකින් ඉන්නවා. ඔව් මුට්ටිය දාලා බැලුවා වර්ජනයක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒක දැන් කල් ගිහිලා තියෙන නැවත වතාවක්. දැන් ඒත් එක්කම දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් වෘත්තීය සමිති සූදානම් වෙනවා ආණ්ඩුවට විරුද්ධව දැවන්ත විරෝධතාවයක් එල්ල කරන්න. විශේෂයෙන්ම මේ දෙකටම බාධක වෙලා තිබෙන්නේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය, විශේෂයෙන්ම නලින්ද ජයතිස්ස ඇමතිතුමාගේ අමාත්‍යාංශය. අපි එතුමාගෙන් අහන්න කැමති මුලින්ම නලින්ද ජයතිස්ස ඇමතිවරයා සමග මොකක්ද තරහක් තියෙනවද තැපැල් දෙපාර්තමේන්තුවේ? නෑ, කිසිම තරහක් නෑ. බොහොම හිතවත් හොඳ ඇමතිවරයෙක් කියලා හිතනවා. දැන් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇයි මේ නැවත වතාවක් මේ අයවැය සම්මත වෙන්නටත් ඉස්සෙල්ලා මේ නැවත වතාවත් වැඩවර්ධනයකට යන බලාපොරොත්තු වෙන්නේ ඇයි? මේ දැනට අපි සැලසුම් කරන වෘත්තීය ක්‍රියාමාර්ගය අයවැයට සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙවෙයි. මේක මූලිකව කියන්නට ඕනි. හැබැයි අපි අයවැයෙන් මේ සඳහා සහනයක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් හිටියා. ඒ සහනය අපිට හම්බ වෙලා නැහැ. මේක අපි වැටුපවත් එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම් එහෙම නැත්නම් අපිට ලැබෙන දීමනා ගැනවත් කතා කරන අවස්ථාවක් නෙමෙයි. මීට වඩා ප්‍රබල ගැටලුවක් තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ සමස්ත මහජනතාව සඳහා සේවය සපයන දැවැන්ත ආයතනයක්. මේක සමහරක් වෙලාවට රජයේ ප්‍රකාශ කරන විදිහට ලාභය කියන සංකල්පයෙන් තොරව මෙතුවක් ක්‍රියාත්මක වෙච්ච ආයතනයක්. හැබැයි මේ වෙනකොට තැපැල් දෙපාර්තමේන්තුව මේ ලාභ සංකල්පය කියන එක ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ සඳහා අවශ්‍ය කරන මූලික යටිතල පහසුකම් සැපයීම මේ වෙනකොට දැඩි ප්‍රශ්නකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. මේ යටිතල පහසුකම් වලිනුත් විශේෂයෙන්ම මේ ආයතනයේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ශ්‍රමිකයන් අති විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඌනතාවයක් පවතිනවා. විශේෂයෙන්ම 2018න් පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් බඳවා ගැනීම ඉතාමත් මන්දකාමී ස්වරූපයෙන් සිද්ධ වෙන්නේ. 26000කට අධික සේවකයන් ඉන්නට ඕනි. මේකේ දැන් 10000කට අධික සේවක පිරිසක් පුරප්පාඩු විදිහට තියෙනවා. ඒ නිසා මේ සේවා සපයන තත්ත්වය තුළ අපිට දැඩි මහජන අප්‍රසාදයකට අපි ලක් වෙමින් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ කාරණාව නිවැරදි කර ගැනීම සඳහා මේ වෙනකොට ආණ්ඩු කිහිපයක් එක්ක අපි කටයුතු කරලා තිනවා 2018 ඉඳලා. හැබැයි මේ එක ආණ්ඩුවකින්වත් මේ සඳහා අවශ්‍ය අවසන් ස්ථිරසාර විසඳුමක් හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ බඳවා ගැනීම සිදු නොකිරීමට එරෙහිව තමයි මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. මේ ආයතනය පවත්වාගෙන යන්නට අනිවාර්යයෙන්ම මේ කියන පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිද්ධ වෙන්නට ඕනි. මෙන්න මේ බඳවා ගැනීම සිද්ධ කරන්න කියන කාරණය තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ මූලිකම අභිප්‍රාය වෙන්නේ. ඒ අනුව මේක මහජනතාවට සපයන සේවාව වඩාත් ඵලදායී කාර්යක්ෂම සහ කඩිනමින් සැපයීමට නම් මේ අවශ්‍ය කරන යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම සපයන්නට ඕනි. එහෙම නැත්නම් මහජන අප්‍රසාදය තුළ මේ ආයතනය ලාභයක සේවිතත් ආයතනයේ පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේකට විසඳුම් ලබා ගැනීම තමයි මේ කියන වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ වෙන්නේ. සියලුම වෘත්තීය සමිති මේ වැඩවර්ධනයේ සහභාගී වෙනවද නැත්නම් කොටසයිද තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සමස්ත සේවකයෝ මේකට දායකත්වය ලබා දෙනවද? දැනට මේ වැඩවර්ජනය අපි සැලසුම් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා 17 වෙනිදා වෙනකොට යම් ආකාරයකින් ඇමතිවරයා හෝ තැපැල් පරිපාලනය මේ සඳහා නිවැරදි විසඳුමක් එහෙම නැත්නම් මේ තියෙන ගැටලුවට විසඳුමක් ලබා ගැනීම තමයි අපේ මූලික පරමාර්ථය වෙන්නේ. 17 වෙනිදා වෙනකොට ඒ 16 මධ්‍යම රාත්‍රී වෙනකොට ඒ කියන සැලසුම් සහ ඒ කියන ගැටලු සඳහා විසඳුම් ලබා නොතිබුණොත් තමයි අපිට 16 මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයට යන්න වෙන්නේ. එළඹෙන 10 වෙනිදා තැපැල් ප්‍රතිතුමා සාකච්ඡාවක් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙතනදී තැපැල් ප්‍රතිතුමා මේ වැඩවර්ජනය පවත්වා නතර කිරීම සඳහා අවශ්‍ය කරන ඒ විසඳුම් ලබා දෙයි කියලා. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න වෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා සමස්ත තැපැල් සේවකයෝ සම්බන්ධ වෙයි කියලා. ලංකාවේ තැපැල් කාර්යාල 653ක්, ඒ වගේම උප තැපැල් කාර්යාල 3410ක්,
පාලන කාර්යාල 100කට අධික ප්‍රමාණයක දැන් 20000කට අධික තැපැල් සේවකයෝ ඉන්නවා. මේ තව සමස්ත තැපැල් සේවකයන් මේ සඳහා සම්බන්ධ වෙයි කියන අදහසක් අපි